අද්විතීය යුග පෞරුෂයන් රැසක් දැයට දායාද කළ සියවස් දෙකකට අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන ගාල්ල බොණු විස්ථා විද්‍යාලය සහ බාණවිල උපනන්ද විද්‍යාලය අතර පවත්වන දෙවන ගාලු සහෝදරයින්ගේ සටනට බේවන විටත් සියලු කටයුතු සෝදානම් කර අවසන්. එවැගේම තමයි මතක් කරන්න ඕන ගාල්ල බොණු විස්ථා විද්‍යාලයේ ප්‍රථම දර්ශය මේ මාස එනම් ඔක්තෝබර් මාස 2 වෙනිදා අභිමානවත් අයුරින් ඓතිහාසික ගාලු කොටුපවුර ඉදිරිපිට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප්‍රදර්ශනය කෙරුණා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන බොණු විස්ථාවරුන්ගේ අභිමානවත් රථ පෙළපාලිය ගැන. බොණු විස්ථාවරුන්ගේ අභිමානවත් රථ පෙළපාලිය මෙම මාස ඔක්තෝබර් 12 වෙනිදා කොග්ගල ගුවන් හමුදා කඳවුර අසලදී ආරම්භ කිරීමට ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු බොණු විස්ථාවරුන් සියලු කටයුතු සූදානම් කරලා අවසන්. ඒ වගේම තමයි මතක් කරනවා බොණු විස්ථාවරුන්ගේ අභිමානවත් රථ පෙළපාලියට ඔබගේ රථයත් මේ මාසයේ ඔක්තෝබර් 12 වෙනිදා තියෙන රථ පෙළපාලියට ඇතුළත් කරන්න එන්න ඔබේ සහයෝගය අපට ලබා දෙන්න. ඒ වගේම තමයි මේ සුවිශේෂී කාර්යයේ ප්‍රමුඛතම කාර්යය. ඒ තමයි ගාල්ල බොණු විස්ථා විද්‍යාලය සහ මානවිල උපනන්ද විද්‍යාලය අතර පවත්වන දෙවන ගාලු සහෝදරයින්ගේ සටන. ඉතින් දෙවන ගාලු සහෝදරයින්ගේ සටන මෙම මාස 17 වෙනිදා ඓතිහාසික ගාලු කොටුපවුර ඉදිරිපිට ඇති ඓතිහාසික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා අවසానයි. ඉතින් ආරාධනා කරන සියලු බොණු විස්ථා ප්‍රජාවට එන්න මේ ගාලු සහෝදරයින්ගේ සටනේ පහස විඳ ගන්න. ඒ වගේම තමයි මතක් කරන්න කැමති බොණු විස්ථා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේ ක්‍රියාන්විතයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්න අප සූදානම්.